fx සමාන x වර්ගය ධන 2x ධන 100යි ගනිමු. fx සමානයි බිඳුව කියන සමීකරණයට තාත්වික ප්‍රබින්න මූල දෙකක් තියෙන බව දීලා තියෙනවා ගන්න. තාත්වික ප්‍රබින්න මූල තියෙනවා අනිවාර්යයෙන් මොකද වෙන්නේ? ඩෙල්ටා ධන වෙන්න එපා. තාත්වික ප්‍රබින්න මූල තියෙනවා ඩෙල්ටා ධන වෙන්න ඕනේ. ඩෙල්ටා ධන වෙන්න අවශ්‍යතාවය සලකලා ගන්න හදාන යනවා. හරි මෙතන ඇවිල්ලා 11 a වෙනි a 11 a fx සමානයි x වර්ගය ධන 2x ධන c කියලා තියෙන මෙයාගේ මූල ඒ කියන්නේ මේ තාත්වික ප්‍රබින්න මූල තියෙනවා අනිවාර්යයෙන් මෙයාගේ ඩෙල්ටා වලගේ බිඳුවට විශාල වෙන්න බෑ. ඩෙල්ටා කියන්නේ මොකද්ද? b වර්ගෙන් 4 ac නේ. දෙකේ වර්ගෙන් 4යි එකවරක් c කියන එක නම් විශාල වෙන්න ඕන බිඳුවට වඩා මෙතන 4 වෙන 4යි c විශාල වෙන්න බිඳුවට වඩා මෙතන 4ක් පුදුර ගත්තොත් 1 වෙන c විශාල වෙන්න ඕන බිඳුවට වඩා 4ට 4 කැපෙනවා. ඒතර c වලගේ විශාල වෙන එක c වලට වඩා ඒක මෙන්න මේ අසමානතා තෘප්ති කරනවා. එක විශාල වෙන්න c වලට වඩා. හරි. එතකොට ඊට පස්සේ අපිට කියනවා ඇල්ෆා හා බීටා යන fx සමානයි බිඳුව සමීකරණයේ මූලවල ගන්න. මෙයාගේ මූල ඇල්ෆා බීටාලු මේ. මූල ඇල්ෆා බීටාලු. එහෙනම් අපිට මූල දෙක එකතුව ලියන්න පුළුවන් නේද? ඇල්ෆා ධන බීටා ලියන්න පුළුවන් නේද? ඍණ b බෙදීමේ b කියන්නේ 2යිනේ. මෙතන 1යි ඍණ b බෙදීමේ ඇල්ෆා බීටා කියන්නේ c බෙදීමේනේ. අන්න c බෙදීම 1යි. මූල දෙක එකතුව ලියව මූල දෙකේ ගුණිතය ලියව. බව දී ඇත මූලය ගනිමු. ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගයෙන් හොයන්න කියලා. ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය. ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගයෙන් හොයන්න කියනවා. ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය අපිට ලියන්න පුළුවන් නේද? ඇල්ෆා ධන බීටාගේ වර්ගය රෙන්න 2යි ඇල්ෆා බීටා කියලා. මේ ඇල්ෆා ධන බීටාගේ සම්පූර්ණ වර්ගයෙන් 2යි ඇල්ෆා බීටා කියලා ලියන්න පුළුවන්. ඇල්ෆා ධන බීටා කියන්නේ කවුද? 2යිනේ බා. ඍණ 2යිනේ. ඍණ 2ේ වර්ගය ඍණ 2යි ඇල්ෆා බීටා කියන්නේ c නේ. එතකොට මෙතන එනවා 4 ඍණ 2යි c කියලා. එතකොට මෙතන දෙකක් පුදුර ගත්තොත් 2 ඍණ c කියලා එනවා. 4 ඍණ 2යි c මෙතන බව පෙන්වන්න තියෙන්නේ. හරි. බව පෙන්වන්න. හරි. ඊට පස්සේ කියනවා ඇල්ෆා ධන 1 ධන ඇල්ෆා හා බීටා ධන 1ට බීටා මූල වශයෙන් නැති වර්ගජ සමීකරණය මොකක්ද බව පෙන්වන්නලු. ඇල්ෆා ධන 1ට ඇල්ෆානේ. ඇල්ෆා ධන 1ට ඇල්ෆා හා බීටා ධන 1ට බීටා මූල වශයෙන් නැති වර්ගජ සමීකරණය 2x වර්ගය ධන 12x ධන ලැම්ඩා සමානයි බිඳුව වේලු c හා ලැම්ඩා හි අගයන් සොයන්නලු. හරි. එතකොට මොකද ගන්න ඕනේ? දැන් මෙයා මූල වන වර්ගජ සමීකරණය හොයන්න මේකනේ මූල වන වර්ග සමීකරණය කියන්නේ. මූල දෙකේ එකතුව වරක් x ධන මූල දෙකේ ගුණිතයනේ ගන්න ඕනේ. ඇල්ෆා ධන 1ට ඇල්ෆා වරක් බීටා ධන 1ට බීටා සමානයි බිඳුවෙන්. දැන් එයාලා මේක හොයන්න නෙමෙයි කියලා තියෙන්නේ මේක වෙනවලු මේ. මෙන්න මේ සමීකරණය මේක වේලු මේ. 2x වර්ගයේ ඍණ ධන 12x ධන ලැම්ඩා සමානයි බිඳුව වේ කියලාලු කියන්නේ. අන්න. එතකොට අපිට කෙලින්ම ගන්න පුළුවන් නේද? මේ මූල දෙක එකතුව ගන්න පුළුවන් නේද 12යි කියලා. මූල දෙකේ ගුණිතය ලැම්ඩා කියලා ගත්ත හැකි නේද? ඒතකොට අපිට මූල දෙක එකතුව හොයන්න වෙනවා. ඒ කියන්නේ ඇල්ෆා ධන 1ට ඇල්ෆා ධන බීටා ධන 1ට බීටා කියන එක කෙලින්ම කාට සමානවද? ඍණ 12ට සමානයි නේද? ඍණ 12ට සමානයි නේද? 12ට සමානයි නේද? මේක දෙකෙන් බෙදලා අර විදිහට හදා ගන්න ඕනේ. 12 බෙදීම 2යි ලැම්ඩා බෙදීම 2යි. ඒ කියන්නේ x වර්ගය ධන 6යි x ධන ලැම්ඩා බෙදීම 2 සමානයි බිඳුව ආකාරයට නේ තියෙන්නේ. මේක මම a කියලා ගත්තොත් මේක b කියලා ගත්තොත් මෙයාගේ මේ සංගුණක සමාන කරන්න වගේ කතාවක් නේ තියෙන්නේ. අන්න සංගුණක සමාන කරනවා නෙමෙයි. ඒ කියන්නේ මේ මූල දෙක එකතුව මේක ඇසුරෙන්නේ මේක ආවේ. අන්න. හරි. මේක ඇසුරෙන් මේක ආවේ. මෙතන ඉඩමදි ලකුණු වෙන විදිහ මම පොඩ්ඩක් කියන්නම්. හදාන මෙතන ඩෙල්ටා ධනයි කියලා කියනකොට ලකුණු පහක් තියලා තියෙනවා. හරිද? ඩෙල්ටා ධනයි කියලා කියනකොට ලකුණු පහක් තියලා තියෙනවා. මෙතන ලකුණු පහක් තියලා තියෙනවා. මෙතන ඩෙල්ටා ධනයි කියනකොට ලකුණු පහක් දීලා තියෙනවා. ඊට පස්සේ මූල දෙකේ එකතුව ලියනකොට ලකුණු පහක් දීලා තියෙනවා. ගුණිතය ලියනකොට ලකුණු පහක් දීලා තියෙනවා. මෙතෙන්ට මේක ලියනවට ලකුණු පහක් දීලා තියෙන උත්තරේට මෙතෙන්ට ලකුණු පහක් දීලා තියෙනවා. හරිද? හරි. දැන් ඊටු ටික හදන්න හැටි බලමු. ඔය ටික හරිනේ. දැන් අපිට කියන්නේ ලැම්ඩා සහ මේ c සහ ලැම්ඩා හි අගය සොයන්න කියලානේ. c සහ ලැම්ඩා හි අගය සොයන්න කියලා. හරි. අපිට එතකොට ගන්න පුළුවන් නේද? මූල දෙකේ එකතුව ගන්න පුළුවන් නේද? ඍණ b බෙදීම. ඒ කියන්නේ ඍණ 6 බෙදීම එකෙන් එනවා නේද? ඍණ 6 බෙදීම එකෙන් එනවා නේද? ඇල්ෆා ධන 1ට ඇල්ෆා ධන බීටා ධන 1ට බීටා එනවා නේද? අන්න ඒක ඍණ 6 සමානයි
මෙතන ඇල්ෆා ධන බීටා කියලා යනවා. මෙතන ඇල්ෆා බීටා පොදුවට ගත්තොත් බීටා ධන ඇල්ෆා කියලා යනවනේ. ඒතොර ඍණ 6 සමානයි. ඇල්ෆා ධන බීටා කියන්නේ මොකද්ද? ඇල්ෆා ධන බීටා කියන්නේ මොකද්ද? ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ බී බෙදීමේනේ. ඍණ බී බෙදීමේනේ ඇල්ෆා ධන බීටා මට කලින් ආවා. මම ලියාගත්ත ඇල්ෆා ධන බීටා ආවා ඍණ දෙකක් කියලා මේ. ඍණ බී බෙදීමේනේ. ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ දෙක. ඇල්ෆා බීටා කියන්නේ c බෙදීමේනේ. ඒතොර ඍණ ඇල්ෆා සමානයි. ඍණ දෙක බෙදීම c කියලා එනවා. ඒතොර අපිට දැන් අපෙන් අහන්නේ c වලගේ නේද අහන්නේ? c වලගේ නහන්නේ මෙතන ඇල්ෆා එන්න බෑනේ. ඇල්ෆා නේ 6 නේද? හරි. ඍණ 6 එන්නේ. ඍණ 6 එන්නේ ඔක්කොම ඍණෙන් ගුණ කරොත් 6 සමානයි 2 ධන. 2 බෙදීම c මේ පැත්තට 4 සමානයි 2 බෙදීම c කියලා එනවා. c සමානයි භාගයක් කියලා එනවා. c සමානයි භාගයක් කියලා එනවා. කොහොමද දන්නවද මේ? මේක තේරෙන්න බෑ මේ. මූල දෙක එකතු වෙනවා වෙන්න මේක සුරෙන් ගත්ත හැම ඍණ b බෙදීමේක මූල දෙක එකතුව ගත්ත හැම ඍණ 6 බෙදීම දෙකයි. ඍණ 6 බෙදීම එකයි. එතනින් එනවා c සමානයි භාගයක් කියලා. දැන් එතෙන්ට ලකුණු ඇවිල්ලා තියෙනවා. මෙතන මූල දෙකේ මේක ගන්නවට ලකුණු 5ක් මේක ගන්නවට ලකුණු 10ක් දීලා තියෙනවා. හරිද? මේක හිතනවට ලකුණු 10ක් දීලා තියෙනවා. මෙතෙන්ට ආදේශ කරන ලකුණු 5ක් දීලා තියෙනවා. මෙතෙන්ට තව 5ක් දීලා තියෙනවා. අන්තිම උත්තරේට ලකුණු 5ක් දීලා තියෙනවා. හරි. ඊටු ටික බලමු. දැන් හොයන්න තියෙන ලැම්ඩා. ලැම්ඩා හොයන්න තියෙන. හරි. ලැම්ඩා හොයන්න. ලැම්ඩා හොයන්න තියෙන. බලන්න ලැම්ඩා හොයන්න තියෙන. දැන් කලින් සමීකරණය අපිට මොකක්ද ආවේ? මූල දෙක එකතුව ගත්තනේ. මම සමීකරණය මැක්කුවා නේද? අපිට මේකේ සමීකරණය ආවේ. සමීකරණය ආවේ කමන්න දැන් මුල දෙක එකතු ආවනේ එකතු ඇසුරෙන් එකතුව ගත්තනේ වෙන්නේ මේ විදිහට ඊට පස්සේ මුල දෙකේ ගුණිතය මොකද්ද ඇල්ෆා ධන 1ට ඇල්ෆා වරක් බීටා ධන 1ට බීටානේ ඔය මුල දෙකේ ගුණිතය එනවා නේද අර සමීකරණයේ මුල දෙක එකතු වෙනවා නේද අර සමීකරණයේ ලැම්ඩා බෙදීම දෙකෙන් අර සමීකරණයේ ලැම්ඩා බෙදීම දෙකෙන් එනවා නේද මේ 2x වර්ගයේ ධන මේ 2x වර්ගයේ ධන 12x ධන ලැම්ඩා සමානයි බිඳුව කියන එක අපි හදාගත්තා දෙකෙන් බෙදලා 6x ධන ලැම්ඩා බෙදීම 2යි සමානයි බිඳුවයි කියලා මූල දෙකේ ගුණිතය කියන්නේ c බෙදීමේනේ ලැම්ඩා බෙදීම 2 බෙදීම 1යිනේ ඕකනේ මූල දෙකේ ගුණිතය කියන්නේ අන්න ඒතර මේක සමාන වෙනවා නේද ලැම්ඩා බෙදීම 2 බෙදීම 1 කියන්නේ ලැම්ඩා බෙදීම 2ට අන්න ඔය විදිහට සමාන වෙනවා දැන් ඒක සුළු කරන්න තියෙන මෙතන මේ පැත්තට යන ඇල්ෆා බීටා කියලා මෙතන යන ඇල්ෆා බෙදීම බීටා කියලා ධන බීටා බෙදීම ඇල්ෆා එනවා ධන 1ට ඇල්ෆා බීටා කියලා එනවා සමානයි ලැම්ඩා බෙදීම 2යි ඔතෙන්ට ආපු ඇල්ෆා බීටා කියන ආදේශ කරපුවාම ඔයාලට ලැම්ඩා සමානයි 17ක් කියලා ලැම්ඩා 17ක් කියලා යාපු අගයන් ටික ආදේශ කරනවා. ඔතන ලකුණු දීලා තියෙනවා. මේ මූල දෙකේ ගුණිතය ලැම්ඩා බෙදීම දෙකෙන් එනකොට ලකුණු දීලා තියෙනවා. හිතලා ගන්නකොට ලකුණු 10ක් දීලා තියෙනවා. මෙතන 5ක් දීලා තියෙනවා. අතරමැදි සුළු කරනවා. මම සුළු කරලා නැහැ 5ක් දීලා තියෙනවා. අන්තිම උත්තරේට 5ක් දීලා තියෙනවා. අඩුපාඩු තියෙනවා නම් දාගන්න. හරි ගන්න B කොටස. හරි B කොටස ගන්න. ප්‍රශ්න තියෙනවා නම් දාන්න. හරිද? chat එකට දාන ප්‍රශ්න තියෙනවා. හරි. fx සමාන x වල ඝනය ධන px වර්ගයේ ධන qx ධන pi ඝනය. බහුපද ගාන
x ඍණ දෙකෙන් බෙදීමේ ශේෂය fx කියන එක නා හරි. ඉස්සර බලමු fx සමානයි 11 b කොටස. fx සමානයි x වල තුන්වෙනි බලය ධන px වර්ගය ධන qx ධන p කියලා දීලා තියෙනවා. මෙන්න මේ බහුපදය x ඍණ දෙකෙන් බෙදූ විට ශේෂය x ඍණ එකෙන් බෙදූ විට ශේෂයට වඩා 36ක් වැඩිලු වන්න. දැන් මේ කියන එක්කෙනා x ඍණ දෙකෙන් බෙදුවාම ශේෂය ගන්න පුළුවන් නේද? මේ x තියෙන තැන හැම තැනටම f2 ආදේශ කරපුවාම x දෙකෙන් බෙදුවාම ශේෂය ගන්න පුළුවන්. x එකෙන් බෙදුවාම ශේෂය ගන්න පුළුවන් නේද? මේ x තියෙන හැම තැනටම එක ඉලක්කම ආදේශ කරපුවාම. ආදේශ කරපුවාම වෙන උත්තරනේ ශේෂය කියන්නේ. මේ ශේෂ දෙක අතර සම්බන්ධයක් නේ දීලා තියෙන්නේ. ශේෂ දෙක අතර සම්බන්ධයක් නේ දීලා තියෙන්නේ. fx කියන එක්කන x ඍණ දෙකෙන් බෙදපුවාම ශේෂය x ඍණ එකෙන් බෙදපුවාම ශේෂයට වඩා 36ක් වැඩි. ඔන්න ඕක තේරෙනවද? ද අනිත් පැත්තද? fx x ඍණ දෙකෙන් බෙදුවට ශේෂය fx යන්න x ඍණ එකෙන් බෙදුවට ශේෂයට වඩා මේකට වඩා 36ක් වැඩි නේ අන්න. කොහොම නේද කියන්නේ? මෙයා එකෙන් බෙදපුවාම ලැබෙන ශේෂය මෙයා දෙකෙන් බෙදපුවාම ලැබෙන ශේෂයට වඩා 36ක් වැඩිලු. අන්න එහෙම වැඩිලු. එහෙනම් 3p ධන q සමානයි 29 බව පෙන්වන්න. ඉතින් මොකද කරන්නේ? ඉතින් මේ x කියන හැමතැනම දෙකේ ඉලක්කම ආදේශ කරනවා නේ. දෙකේ ඝණය ධන p වරක්, දෙකේ වර්ගය ධන q වරක්, දෙක ධන p ධන 36 එහෙම උදේන මේ හැමතැනම එක ඉලක්කම ආදේශ කරනවා. එකේ ඝණය ධන p වරක්, එකේ වර්ගය ධන q වරක් එක ධන p කියලා එනවා. අන්න. ඕක සුළු කරන යන්න ඔයාලට සුළු කරපුවාම එයි 3p ධන q සමානයි 29ක් කියලා ඔය කියලා තියෙන එකේ. ඕකේ ලකුණු ඇවිල්ලා තියෙන විදිහ බැලුවොත් මෙතන මේකට ආදේශ කරන ලකුණු 10ක් දීලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ආදේශ කරලා මේක ගන්නවට ඒ කියන්නේ මේකට ගන්න මෙතන 5ක් දීලා තියෙනවා. මෙතන 5ක් දීලා තියෙනවා. මෙතන සුළු කිරීම වලට 5ක් දීලා තියෙනවා. අන්තිම උත්තරයට 5ක් දීලා තියෙනවා. හරි. බව පෙන්වන්න. හරි. ඊට පස්සේ කියනවා x ධන 1 කියන එක කෙනා fx සාධකයක් ලවන්න. x ධන 1 මෙයාගේ සාධකයක් න අනිවාර්යෙන්. f ඍණ 1 සමානයි බිඳුවක් වෙන්න ඕනේ නේද? මේ x තියෙන තැන වල ඍණ 1 ආදේශ කරාම බිඳුවක් වෙන්න බෑ. එතකොට ඍණ 1 තුන්වෙනි බලය ධන p වරක් ඍණ 1 වර්ගය ධන q වරක් ඍණ 1 ධන p කියන එක කෙනා බිඳුවට සමාන වෙන්න බෑ. සාධකයක් කියන්නේ ඉතින් නැතුව බෙදනවා කියලානේ. අන්න. බිඳුවට සමාන වෙන මෙතන 1 කියලා යනවා. මෙතන p කියලා යනවා. මෙතන ඍණ q වෙනවා. මෙතන ධන p කියලා යනවා. සමාන බිඳුවක් කියලා යනවා. ඒතර මෙතනින් එනවා 2p ඍණ q සමානයි ඍණ 1ක් කියලා යනවා. ඍණ 1කින් ගුණ කරොත් q ඍණ 2p සමාන 1ක් කියලා යනවා. මම මේකට ගන්නම් 1 කියලා. a කියලා ගන්නම්කො. එයාට b කියලා ගන්න. සාධකයක් බව දී ඇත. ඊට පස්සේ කියනවා p6 හා බව දීලා තියෙනවලු. p වලගේ 6යි සහ q වලගේ 11. ඉතින් මොකද්ද මම මෙතන කියලම සමගාමී සමීකරණ දෙක තියෙන්නේ. මේ දෙක විසඳපන් මේ a සහ b සමගාමී සමීකරණ දෙක. a, b ගෙන් අපිට ගත්ත හැකි. a, b ගෙන් ගත්ත හැකි ඔය ගාණ දීලා තියෙන එක මම සුළු කරලා අරන් තියෙනවා. මම මේ පේපරේ මුල ඉඳන් හැදුවා බං. උඹලට දැන් මේ ලකුණු දෙන විදිහ නම් මම හොයාගන්න හරියම මාගේ ස්කීම් වල එක එක විදිහට තියෙන්නේ. මම මේ උඹලට දැන් මගේ නෝට් එකේ හදලා තියෙන තියරිත් එක්ක ගැලපෙන විදිහට මගේ තියරි වලින් මම මේ පේපරේ හැදුවා. හරිද? හදලා තමයි මේවා කරලා තියෙන්නේ. හරිද? එන මහන්සියක් වෙන එකෙන් අපල මේ උපරිම ප්‍රයෝජනය ගන්න. හරිද? හරි. මෙතන a, b ගෙන් ඇවිල්ලා තියෙනවා p සමානයි 6ක් කියලා ඇවිල්ලා තියෙනවා q සමානයි 11ක් කියලා ඇවිල්ලා තියෙනවා. හරි. ඔතන ලකුණු ඇවිල්ලා තියෙන්නේ මෙතන මේක ආදේශ කරලා බිඳුවක් කරන ලකුණු 5ක් කියලා තියෙනවා. සුළු කිරීමට 5ක් දීලා තියෙනවා. මෙතෙන්ට ලකුණු 5ක් දීලා තියෙනවා. ඔව්. මෙතන 5ක් කියන උත්තරයට 5ක් දීලා තියෙනවා. හරිද? උත්තරයට 5ක්. ඔය විදිහට තමයි ලකුණු දීලා තියෙන්නේ. හරි. උත්තරයට තමයි ඔය විදිහට තමයි ලකුණු දීලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා සාධක වලට වෙන් කරන කතාවක් නේද කියන්නේ. හරි. p සමාන 6 මෙතර බව වෙනවා. fx කියන එක නා සම්පූර්ණ සාධක වලට වෙන් කරනවා. හරි. දැන් අපි pq හොයාගත්තනේ. pq හොයාගත්ත. හරි. ඒ අගයන් ටික මෙතෙන් ආදේශ කරමු. එතකොට fx කියන එක මම මේක මකනවා. හරිද? මෙතන එතකොට අපිට fx කියන එක අපිට ලියන්න පුළුවන්. අපි හොයාගත්තා නේද p සමාන 6 q සමාන 11 කියලා.
ඒතර මෙතන 6x වර්ගය q 11x ධන p සමාන 6 න ඔන්න ඔය විදිහට ලියා ගන්න පුළුවන්. දැන් මෙයා සම්පූර්ණයෙන් සාධක වලට වෙන් කරන්න කියනවනේ. එතකොට මේක x ඝනය ධන 6x වර්ගය ධන 11x ධන 6 කියන එක්කෙනාගේ සාධකයක් කියලා දුන්නා නේද? x ධන 1. මෙයාගේ x ධන 1 සාධකයක් කියලා දුන්නා. එහෙනම් මෙයාගෙන් බෙදපුවාම ශේෂය කීයක් වෙන්න ඕනද? බිඳුවක් වෙන්න ඕනේ නේද? අන්න මේ විදිහට බෙදලා ගමු. බෙදපුවාම එනවනේ මේ සෙට් එක මෙතෙන්ට එක්කෙනා මෙතෙන්ට එක්කෙනා එනවනේ. ඔන්න මේ දෙන්නගේ ගුණිතය ධන බිඳුව සමාන මෙයා නේද? ඒතර කෙලින් මෙයා සාධක වලට ගැටලා ඉවරයි. ඇල්ගොරිතම් එක හරියද? දීර්ඝ බෙදීම තව කරන්න යන්න. x ඝනය එන්න ඕන නම් මෙතන මෙයාගෙන් ගුණ කරපුවම x ඝනය හැදෙන්න මෙතන දානවා x වර්ගය නේද? x වර්ග x කින් ගුණ නම් x ඝනය එනවා. x වර්ග එකෙන් ගුණ නම් මෙතන x වර්ගයක් එනවා. මෙතන 6x වර්ගය තියෙනවා. මෙතන මේ උඩ සෙට් එක මේ සෙට් එක අඩු වෙන්න බෑ. ඒතර මෙතන 5x වර්ගය එනවා. ධන 11x එනවා. ධන 6ක් එනවා. මෙතන එනවා 5x මෙයාගෙන් 5x වර්ගය එනවා. ධන 5x එනවා. මෙතන 6x ධන 6ක් කියලා එනවා. මෙතන 6ෙන් බෙදන්න පුළුවන්. ඒ කියන්නේ 6 දාන්න පුළුවන්. ඒතර මෙතන එනවා 6x ධන 6 අන්න ශේෂය ඇවිල්ලා බිඳුවයි. එතකොට අපිට මේක ලියන්න පුළුවන් නේද x ඝනය ධන 6x වර්ගය ධන 11x ධන 6 කියන එක නා ලියන්න පුළුවන් නේද මේ දෙන්නගේ ගුණිතයක් විදිහට මේ x වර්ගය ධන 5x ධන 6 වරක් x ධන 1 ධන බිඳුව වැඩක් නැහැ අන්න ඔය විදිහට ලියහකි ඕනනම් මෙයා තව දුරටත් සාධක හෙලි හැකි 6x වර්ගය කියන එක නා ඒ කියන්නේ x වර්ගය ධන 5x ධන 6 ලියන්න පුළුවන් නේද x ධන 3යි x ධන 2 කියලා මෙන්න විතර x ධන 1 එනවා ඒ කියන්නේ මෙයා සාධක වලට කරාම මේ විදිහට එනවා ඔතන ඇවිල්ලා